සහෝදරයෝ කියන්නේ එකම කුසින් උපන්න අයට විතරක් නෙවෙයි මචං. එකට හිඳගෙන එකම බත බෙදාගෙන කන එකෙක් වැටෙද්දි අනිත් එකා පන ඇරලා අත දෙන හදවත් දෙකකටත් සහෝදරයෝ කියන්න පුළුවන්. කසුනුයි අමිලයි කියන්නේත් අන්න ඒ වගේ දෙන්නෙක්. රජයේ ගුරු විභාගය අවුරුදු ගාණක් තිස්සේ මේක ගොඩක් අයගේ ලොකු හීනයක්. කසුන් මේ විභාගය දිහා බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. අමිල මචන් දැක්කද පත්තරේ ටීචිං එක්සෑම් එක දාලා අවුරුදු ගානක හීනයක් බම් මේක. අපි දෙන්නක් කොහොම හරි මේක ගොඩදාගමු මචං. ඔව් මචං මාත් දැක්කා. ඒත් ඉතින් දන්නවනේ ලංකාවේ හැටි වට ලක්ෂ ගානක් ලියයි. අපිට කොහෙන්ද බං ඕවා. හැබැයි සහෝදරයෙක් වගේ ළඟින්ම හිටපු අමිලගේ හිතේ තිබුණේ වෙනස්ම අදහසක්. තමන් කොහොම හරි මේක පාස් වෙන්න ඕනේ කියන ඉරිසියාව, තරංගකාරීත්වය එයාගේ හිත වහලා දාලා තිබුණා. එයා රෑ තිස්සේ මහන්සි වෙලා පාඩම් කරද්දී දවල්ට කසුන් ඉස්සරහා රඟපෑවේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වගේ. මොන පාඩම්ද මචං? මම නිකන් ඉන්නේ. වැඩක් නැති වැඩ බං ඔය එක්සෑම්. මම නම් වැඩි ඕක ඔලුවට ගන්නෙ නෑ. උඹත් ඕක පස්සේ පන්නලා නිකන් කාලේ නාස්ති කරගන්න එපා. පිස්සුද බං. ඔව්වා ඔක්කොම කලින්ම සෙට් කරලා තියෙන්නේ. දේශපාලන පත්වීම්. නිකම් විභාග ලියලා සල්ලි නාස්ති කරගන්න එපා. කසුන් උඹත් ඕකට පෝම් වෙන්න එපා මචං. අන්තිමේදී විභාගයේ දවස ආවා. තමන්ගේ යාළුවා කියපු බොරුව ඇත්තක් කියලා හිතපු කසුන් කිසිම ලෑස්තියක් නැතුව විභාග ශාලාවට. අමිල උඹ පාස් නේද මචං? උඹ කිව්වේ උඹ පාඩම් කළේ නෑ කියලා. උඹ කිව්වේ මේක හීනයක් විතරයි කියලා. මචං මෙතන තියෙන්නේ තරගයක්. උඹව වැට්ටුවේ නැත්තම් මට උඩට එන්න බෑ. හැමෝම තමන්ගේ ගොඩ වැඩි කරගන්න බලන්නේ. උඹ මාව විශ්වාස කරපු එක උඹේ වැරද්ද. අපි හිතනවා අපේම කියලා හිතන අය කවදාවත් අපිට වරදක් කරන්නේ නැහැ කියලා. ඒත් මතක තබා ගන්න මිනිස්සු වෙනස් වෙන්න යන්නේ තප්පරයයි. සමහරු තමන්ගේ හීනවලට යන්න පාවිච්චි කරන ඉනිමග කරගන්නේ ඔබවයි. කාටවත් ඔබව අධෛර්යමත් කරන්න ඉඩ දෙන්න එපා. ඔබේ ගමන ඔබ යන්න. තව කෙනෙක් මත අන්ධ විශ්වාසය තියන්න එපා. මොකද අඳුරේදී ඔබේ සෙවනෙල්ල පවා ඔබව දාලා යනව නම් ලීනෑකම් නැති මිනිස්සු ගැන කවර කතාද? අනුන්ගේ උපදෙස්වලට වඩා ඔබේ හෘද සාක්ෂියට ඇහුම්කන් දෙන්න. ඔබ වෙනුවෙන් වෙහෙසෙන්න. අවසානයේදී ඔබට ඉතිරි වෙන්නේ ඔබ පමණයි.